නෝස් යුනිවර්ස් එකේ ඉන්න යෝධයෝ ගැන දන්නවද? නෝස් පුරාවෘතවලදී යෝධයින්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ මේ ලෝකේ බලවත්ම ජීවියා වුණ യമීර්ගෙන්. യമීර් කියලා කියන්නේ නෝස් මිතොලොජි වල ඉන්න පළවෙනිම ජීවියා. මෙයා බිහි වෙන්නෙත් හරි අමුතු විදිහකට. නෝස් යුනිවර්ස් එක නිර්මාණය වෙන්න කලින් තිබ්බේ කාලයක් හෝ අවකාශයක් නැති නිකන් හිස් බවක්. මේ හිස් බව හඳුන්වන්නේ ගිනුන්ගේ ගැප් කියලා. මේ වෙනකොටත් මේ ගිනුන්ගේ ගැප් එක ඇතුලේ බලවත් ලෝක දෙකක් නිර්මාණය වෙලා තිබ්බා. ඒ තමයි නිෆල්හෙම් ලෝකය සහ මූස්පල්හෙම් ලෝකය. කාලයක් යද්දී මේ ලෝක දෙක ටිකෙන් ටික ලං වෙන්න ගන්නවා. අන්තිමේදී මේ ලෝක දෙක එකකට එකක් හම්බ වුණාම මූස්පල්හෙම් ලෝකේ තියෙන ගින්දරවල රස්නෙට නිෆල්හෙම් ලෝකේ තියෙන අයිස් ටික ටික දිය වෙන්න ගන්නවා. මේ දිය වෙන අයිස් වලින් තමයි യമීර් බිහි වෙන්නේ. യമීර් බිහි වුණත් මේ ලෝකයේ තාමත් දිය වෙන එක නවතින්නේ නැහැ. මේ ගින්දරවල රස්නේ දරා ගන්න බැරුව യമීර්ට දාඩිය දාන්න ගන්නවා. මේ දහඩිය වලින් නෝස් යුනිවර්ස් එකේ ඉන්න මුල්ම එහෙමත් නැත්නම් පළවෙනිම යෝධයන් දෙන්න බිහි වෙනවා. මේ දෙන්න තමයි මුළු නෝස් යුනිවර්ස් එකේම ඉන්න යෝධයින්ගේ පරම්පරාව ආරම්භ කරන්නේ. නෝස් මිතොලොජි වලදී මේ යෝධයින්ව හඳුන්වන්නේ යෝට්නාර්වරු කියලා. ටික කාලයකට පස්සේ මේ ලෝකෙට බිහි වුණු දෙවිවරු තුන්දෙනෙක් එකතු වෙලා യമීර්ව ඝාතනය කරනවා. මේ දෙවිවරු තුන්දෙනා තමයි විලි, වේ සහ ඔඩින්. യമීර්ගේ ඇඟේ තිබ්බ තුවාල වලින් ආව ලේ වලින් මේ ලෝකෙට විශාල ගම් වතුරක් ඇති වෙනවා. දැනට බිහි වෙලා හිටපු හැම යෝට්නාර් කෙනෙක්ම මේ ගම් වතුරට යට වෙලා මැරෙනවා. හැබැයි බර්ගල්මිය කියන යෝධයාට සහ මෙයාගේ බිරිඳට මේ ගම් වතුරෙන් බේරෙන්න පුළුවන් වෙනවා. මෙයාලා බේරලා යන්නේ තවත් ලෝකයකට. ඉන්පස්සේ මේ ලෝකෙදි මෙයාලා යෝට්නාර් වරුන්ව ආයෙත් බිහි කරන්න ගන්නවා. දෙවිවරු මේ කරපු දේ නිසා මෙතනින් පස්සේ ඉපදෙන හැම යෝධයෙක්ම නෝස් දෙවිවරුත් එක්ක සදාකාලික වෛරකින් ඉන්නේ. දැන් මං කියවන යෝට්නාර්ලා කියන යෝධයන්ට කියලා. හැබැයි මේ හැම යෝට්නාර් කෙනෙක්ම අඩි 10-20 උස යෝධයෝ නම් නෙමෙයි. මෙයාලගේ පරම්පරාව ආරම්භ වෙන යෝධයන්ගේ නිසා තමයි මෙතනින් පස්සේ ඉපදෙන හැම කෙනෙක්වමත් යෝධයෝ එහෙමත් නැත්නම් යෝට්නාර්ලා විදිහට හඳුන්වන්න ගන්න. ඒ වගේම මෙයාලා මේ ජීවත් වෙන ලෝකය තමයි යෝධයින්ගේ ලෝකය. එහෙමත් නැත්නම් යොට්න්හෙම් කියලා නෝස් පුරාවෘතවලදී හඳුන්වන්නේ. ඔයත් නෝස් පුරාවෘත ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මම මේ ගැන සම්පූර්ණ වීඩියෝ එක YouTube එකේ දාලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න.